හායි යාළුවනේ හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න අදත් වෙනස් විදිහේ වීඩියෝ එකකින් ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න ආවා. ඔන්න ඉතින් ඔයාලා දන්නවනේ අද අපි මොනකටද එළියට ආවේ කියලා. තම්බ්නෙල් එක දකින්න ඇතිනේ හැමෝම. ඉතින් ඊට කලින් අදාළ වැඩේට යන්න කලින් අපි ආවා අපි අපිට තියෙන පාක් එක පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් ඊවට පිටාවත් පොඩ්ඩක් බලන්නකෝ. ඔන්න ඉතින් අපි දැන් යනවා රත්තරන් බඩු තියෙන shops වලට. මේ ටිකේ දිගටම තියෙන්නේ ඒ කඩ තමයි රත්තරන් බඩු කඩ තමයි මේ ටිකේ දිගටම තියෙන්නේ. ඕලන්ට පේනවනේ මේ බලන්නකෝ දිගටම තියෙන්නේ රත්තරන් බඩු කඩ තමයි. ඉතින් අපි යන්නේ රත්තරන් බඩු ගන්න නෙමෙයි හදන්න දෙන්න. ඉතින් අපිත් එක්ක ගිහින් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. ඒ shops මොන වගේද කියලා. කවුද ආස නැත්තේ නේද රත්තරන් බඩු වලට? කවුරුත් රත්තරන් බඩු ගත්තේ නැතත් බලන්න හරි ආසයිනේ. මෙතන තියෙනවා එක එක විදිහේ ඩිසයින්ස් වලින් චේන් තියෙනවා, rings, bracelet, bangles, වලලු වගේ විදිහට තමන් කැමති විදිහට ඩිසයින් කරලා ගන්න පුළුවන් විදිහට කතා කරලා ඩිසයින් කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේ පේන්න තියෙන්නේ ගර්ල්ස්ලට මෙතන මේ සුදු පාට වගේ පැත්තෙන් සුදු පාට වගේ පසුබිමත් එක්ක දාලා තියෙන්නේ ගර්ල්ස්ලට මෙන්න මේවා චේන් එකයි බැංගල් එකයි ඉයරින්ග්ස් දෙකයි ඒ වගේ සෙට් එකක් විදිහට ගන්න තියෙන්නේ. ඒ වගේ තමන් කැමති ඩිසයින් එකකින් හදලා ගන්න පුළුවන්. අද කොරියාවේ තොන් එකක් ඕෂිප් ඕමාන් වොන් වෙනවා. ඒ කියන්නේ වොන් 5,50,000යි. රුපියල් වලින් නම් ඒ ගාන ගත්තොත් එහෙම 1,20,000ක් වගේ වෙනවා. එතකොට තොන් එකක් කියලා කියන්නේ ලංකාවේ පවුම් වගේ. මෙහි පාවිච්චි කරන්නේ තොන් කියලා රත්තරන් බඩු වලදී. ඒ වගේම අද දිනේ මාර්තු 16 කවුරු හරි කෙනෙක් රත්තරන් බඩු බලන්න එනවා නම් අද තියෙන මිලත් එක්ක කම්පෙයා කරලා බලන්න. දිනෙත් වැදගත් වෙයි. ඒක හන්දා ඒකත් මම මෙන්ෂන් කරනවා. ඉතින් හැමෝම අද වීඩියෝ එකත් එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් අද අරගෙන ආවේ චූටි වීඩියෝ එකක්, ගොඩක් දිග වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් ආය ලස්සන vlog එකකින් ආය හම්බ වෙමු. එතකන් මේ පැත්තට ආපු හැමෝටම වීඩියෝ එක බලන්න මේ පැත්තට ආපු හැමෝටම ගොඩක් thank you. ආය ලස්සන vlog එකකින් හම්බ වෙමු. bye bye හැමෝටම.